එල්කේ ඔව සාදරයෙන් පිළිගන්නවා අපේ QuickBook lesson series එකේ lesson 2 වීඩියෝ එකට. අපි lesson 1 එකේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා QuickBook එකක් කියන්නේ මොකක්ද? QuickBook එකෙන් අපිට කරගන්න පුළුවන් දේවල් ගැන අපි කෙටියෙන් සාකච්ඡා කරා. අද අපි කතා කරන්නේ මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි QuickBook එක online QuickBook එකක්ද හොඳ desktop QuickBook එකක්ද කියන එක. එතකොට QuickBook එකේ ඔයා හොඳටම දන්නවා QuickBook එකේ අපි පළවෙනි එකේ කතා කරා QuickBook versions වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපේ QuickBook desktop එකට තියෙන එක offline එකක්. අනිත් එක තියෙනවා අපේ QuickBook online එක. එතකොට QuickBook online version එක කියන්නේ cloud based system එකක්. එතකොට ඒක අපි ඉන්ටර්නෙට් එකෙන් අපිට කම්පියුටරෙන් ඕනම තැනකදී ඕනම වෙලාවකදී අපිට ටක් ගාලා ලොග් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඩේටා ඔටෝම සේව් වෙනවා Google එක හරහා. එතකොට ඔයගලන්ට වෙනම ස්පේස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඩේටා සේව් කරන්න. එතකොට ඔයගලන්ගේ Google එක හරහා ඔයාලා ලොග් වුණාම ඩේටා ඔටෝම සේව් වෙලා තියෙනවා. හරි ඉස්සරහට අපි QuickBook එකේ මේ ඉන්වොයිස් ගහන විදිය කොටේෂන් රිපෝට්ස් ඒ ඔක්කොම ජෙනරේට් කරනවා. අපි මේ සෙකන්ඩ් වීඩියෝ එකේ පොඩ්ඩක් QuickBook එකක් අපි මොකද්ද ඔයාගේ ව්‍යාපාරය අනුව හොඳද මොකද්ද ඩෙස්ක්ටොප් එකද හොඳ ඔන්ලයින් එකද හොඳ කියන එක තමයි මේ පොඩ්ඩක් සාකච්ඡා කරන්නේ. මොකද ඒක මට හිතෙනවා පොඩ්ඩක් කට්ටියට පැහැදිලි කරන එක හොඳයි කියලා. එතකොට QuickBook එකේ ඔයා දැන්ටමත් දන්නවා version number 2 එකේ එතකොට QuickBook desktop version එකේ අපිට තියෙන්නේ offline version එකක්. එතකොට QuickBook desktop version එකේ හැබැයි online version එකට වැඩිය ගොඩක් ලොකු ස්පීඩ් එකක් තියෙනවා. මේ සහ අපිට report ඉක්මනින් generate කරන්න පුළුවන් offline version එකේ. එතකොට online version එකේ අපේ ඉන්ටර්නෙට් එකේ fast එක මත තමයි වැඩ කරගන්න පුළුවන්. සාමාන්‍ය එතකොට ඉන්ටර්නෙට් එක හොඳට තියෙනවා නම් අපිට Google එක හරහා ඉක්මනින් වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට ඔන්ලයින් වර්ෂන් එකේ අපිට ෆෝන් මොබයිල් ඇප් එකකින් වුණත් ඔයාලට ටක් ගාලා කොහෙද හරි ඉන්නොත් ලොග් වෙලා ඉන්වොයිස් එකක් ක්‍රියේට් කරන්න සහ කස්ටමර් මේ කොච්චරක් අවුට්ස්ටෑන්ඩින් තියෙනවද රිපෝට් එකක් හරිය ටක් ගාලා ජෙනරේට් කරගන්න ඒ වගේ ටක් ගාලා ඉක්මනට කරගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ අපි දාන ඉන්ස්ටෝල් කරන QuickBook එකේ ලෝකල් ඔය ඩිස්ක් එකට ඉන්ස්ටෝල් කරාම එතකොට ඒ ඩෙස්ක්ටොප් එකෙන් විතරයි ඕපන් කරන්න පුළුවන්. එතකොට අන්නේ අවාසිය තියෙනවා. මොකද අපිට ඕන වෙලාවට ටක් ගාලා ඒ ඩෙස්ක්ටොප් එකම තියෙන්න ඕනේ. හැබැයි වාසිය තමයි QuickBook desktop එකේ අපිට one time payment එකක් තමයි කරන්න තියෙන්නේ. එතකොට ඔයාලා ලයිසන් එක ගත්තම එක සැරේ payment එක ගෙවලා ඔයා QuickBook එක buy කරාම ඒක විතරයි. හැබැයි online version එකේ ඔයාලට quarterly කියන්නේ මාස 3න් 3ට payment එකක් එනවා. ඒක monthly තියෙනවා quarterly තියෙනවා. එතකොට ඔයගලන්ට මම හිතන්නේ අවම ඩොලර් 10න් 9න්ද කොහෙද පටන් ගන්නවා. එතකොට අන්නේ version එකක් buy කරාම ඔයාට ඒක online version එක කරගෙන යන්න පුළුවන්. ඒකේ එතකොට access කරන විදියක් තියෙනවා. දැන් හිතන්නකෝ ඔයාගේ business එකේ ඔයාට ඔයාගේ සේවකයන්ට ඔයාට reports බලන්න දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට financial statement වලට අදාළ reports ඔයාගේ profit එක tax එක ඒවා ඔයාට විතරක් view කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ සේවකයන්ට income මේ ඉන්වොයිස් හදන්න එක්ස්පෙන්ස් එන්ටර් කරන්න වෙන වෙනම ඊමේල් හරහා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඔන්ලයින් version එකේ වාසිය තමයි එතකොට මේ කට්ටියටම එකපාර ඔයාගේ මේ කම්පැනි වැඩ ටික කරන්න පුළුවන්. එතකොට එක්ස්පෙන්ස් ටික එක්කෙනෙක්ට ගහන්න පුළුවන් සහ ඉන්වොයිස් ගහන්න වෙන කෙනෙක්ට පුළුවන්. එතකොට ඔයාට පුළුවන් report generate කරන්න ඒ වගේ ටක් ගාලා ඔයාට මේ view කරන්න පුළුවන් access දෙන්න පුළුවන් අනිත් අයට. ඒ වගේම ඔයාට මේ audit log එක හරහා සේවක ඔයාට පේරෝල් එකක් කනෙක්ට් කරගෙන යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ එදිනෙදා වැඩ මේකට දාන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන් සහ ඔඩිට් ලොග් එකෙන් ඔයාට පුළුවන් බලයලත් ඔයා ඇඩ්මින් නම් ඔයා සහ ඇකවුන්ටන්ට් නම් ඔයාට ඒගොල්ලන් අද මොනවද කරලා තියෙන්නේ. ඒ වගේ ටක් ගාලා අපිට report එකක් ගන්න පුළුවන් online version එකේ. එතකොට desktop version එක backup කරන්න backup එක ගත්තොත් මේක auto backup එක online version එකේ තියෙනවා. desktop version එකේ අපි එතකොට බෑකප් එකට ඩිස්ක් එකක් තෝරලා දෙන්න ඕනේ. එතකොට අපි යනින් යන සැරේට ඒක බෑකප් එකක් දාලා තියෙන්න ඕනේ. මොකද අපිට data ටික කම්පියුටර් කැඩුනොත් එහෙම hard එක අරගෙන තමයි ගන්න වෙන්නේ. online version එකේම නෑ. ඔයාලට ඕනම කම්පියුටර් ඕනම වෙලාවකදී මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ desktop version එකේ හැබැයි online version එකට වැඩිය ටිකක් fast. එතකොට ඔයගලන්ට මොකද්ද inventory වගේ තියෙනවා නම් ඒ කියන්නේ ඔයගලන් product and sales කරනවා නම් ඇත්තටම මේ QuickBook desktop version එක හොඳයි. මොකද ඔයාලට එතන desktop එක install කරාම ඔයාලට ඉක්මනට fast එකේ smoothly වැඩ ටික කරන් යන්න පුළුවන්. ඔයාලා freelancing වගේ කරනවා නම් සහ ඔයාලා service වගේ කරනවා නම් simply
ඔයාලා එක තැනක ඉන්නේ නැත්නම් ඇත්තටම ඔන්ලයින් වර්ෂන් එක ගොඩක් හොඳයි. ඔයාලට දැන් තේරෙනවා ඇති මොකද්ද මේ ඔන්ලයින් වර්ෂන් එකයි ඩෙස්ක්ටොප් වර්ෂන් එකයි අතර තියෙන වෙනස. ප්‍රධාන වෙනස්කම් ටික මම දැන් කිව්වා. එතකොට ඔන්න ඔය වෙනස්කම් ටික තමයි QuickBook Online සහ QuickBook Desktop අතර තියෙන්නේ. එතකොට අපි ලෙසන් 3 එකෙන් අපි එක දිගට මේ QuickBook Online එක සම්බන්ධ ඔන්ලයින් වර්ෂන් එක ගැන කතා කරගෙන යනවා. ඒකේ අපි next video lesson 3 එකේ අපි invoice part එක bank rec එක expense හැම කැටගරියක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි desktop version එකටත් වෙනම video series එකක් ගේනවා. desktop එකේ කොහොමද අපි වැඩ ටික කරගෙන යන්නේ සහ online එකේ දැනටමත් අපි inventory එකක් create කරගන්න ආකාරය දාලා තියෙනවා. මොකද හුඟක් අයට business එකේ inventory මේන්ටේන් කරගෙන යනවා. දැන් t-shirt ව්‍යාපාරයක් ගත්තොත් එයා t-shirts එක එක જાති අන්න ඒ වගේ අපි වීඩියෝ එකක් දැන්ටත් දාලා තිනවා. ඒකත් බලන්න. අපි මේ lesson එකේ කොහොමත් lesson series එකේ A to Z ඔයාලට QuickBook එකේ dashboard එකේ නම් ඔයා QuickBook එකේ වට තියෙන ප්‍රධාන ගැටලු. ඕකේ ඔයා QuickBook එක install කරාම ඔයාලට financial date මාරු කරන්න. මොකද මේක American company එකක්. ඒතකොට ඒගොල්ලන්ගේ financial year එකට මේක තියෙන්නේ. January to December. ඒතකොට අපේ financial year තියෙන්නේ April to April. අපි ඒව මාරු කරනවා. ඊට පස්සේ අපි invoice එකට sales tax add කරගන්න ඕන නම් අපි ඒ sales tax VAT discount කොහොමද දෙන්නේ? ඒ හැමදේම අපි ඉස්සරහා වීඩියෝ lesson 1 by 1 කතා කරනවා. එතකොට එතකන් එහෙනම් අපි lesson 3 එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ඔයාලට ආයිබෝවන්.